නිවන්න බෑනේ. ඈ? නිවන්න බෑ. අර පැත්තේ අයින් කරගන්න. නෑ. මේ බවුන්ඩරි මේ කේකස් පස් වෙනවනේ. මේක තමයි මං බංගලේ වැඩ. අර පැත්තේ මෙතන උඩට සම්පූර්ණ කැලේද තියෙන්නේ අයියා? ඔව් අයියා. ඒක කියන්නේ ඔක්කොටම බඳ බබා කැමරා එක. ආලුවල පුස්තෝ. දින්දර මේ තෙන්නේ අපි වටේ දන්නේ නැහැ. අපි වටේ දන්නේ. ada guna sarai අපි දැන් මේ ඉන්නේ විශාල ගින්නක් මැද. වටෙන්ම ගිනි ගන්නවා, වටින්ම දුමාරේ ඉන්න අමාරුයි. නමුත් පරිසරයට සංවේදී මිනිසුන් වශයෙන් මේ වගේ අනතුරක් වෙන ස්ථානට අපි ඇවිල්ලා අපේ මාධ්‍යයන් දැනුවත් කරලා, අදාළ බලධාරීන් දැනුවත් කරලා අවශ්‍ය කටයුතු කිරීම තමයි මේ ස්ථානට එන්නේ. නමුත් ඇත්තෙන්ම ඉතාමත්ම කනගාටුවට කාරණාවක් තමයි මේ මෙන්න මේ ආකාරයෙන් වෙන වන විනාශය. ඔබට පේනවා ඇති මේ ස්ථානයේ ඇත්ත කරගෙන ඉන්නත් බෑ. ඉතාමත් දැඩි දුමක් පවතිනවා. ඒ වගේම වටෙන්ම ගිනි ගන්නවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. හැම පායන නියග කාලයකදීම හාලියල බදුල්ල සහ අවට කඳුකරේ මෙවැනි සිදුවීම් අපිට විශාල වශයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. අත්ත වශයෙන්ම ඔබගේ අසල්වාසීන් දැනුවත් කරන්න, ප්‍රදේශවාසීන් දැනුවත් කරන්න මේ වන විනාශයෙන් අවසානයේදී අපිට බීමට ජන බිඳුවක්වත් නැති වෙන තරමටම මේ වන සංහාරය අප ප්‍රදේශ තුල පැතිර පවතිනවා. ඇත්තෙන්ම අපි එකතු වෙලා දැනුවත් වෙලා මෙන්න මේ ව්‍යසනයන් නවත්තමු. ඇත්තෙන් මේක මහා ජාතික අපරාධයක්.